අද අපිට හම්බුනේ නාපුල ගමුවේ බැංක් කාර්යාලයේදී විතර මුණගැහින් අපේ කර්ම පාරිභෝගික මහත්මයි. අද මේ පැත්තේ ආවේ. පොඩි ව්‍යාපාරයක් කරන් යනවා කරවල ඒක ලංකාවේ සහ පිටරට දෙකටම මම සෙන්ඩ් කරනවා. මම අද නම් ආවේ කොරියාවට කරවල පාස් කරනවා. නාපුල ගමුව කියලා කියන්නේ දීවර ගම්මානයක්. දීවර කර්මාන්තයේ ජීවනෝපාය කරගත් ජනපිතාශයක් ඉන්න නගරේ. ඔබ කොයිතරම් කාලයක් වෙනවද මේ ව්‍යාපාරේ පටන් අරගෙන? මම ව්‍යාපාරේ පටන් ගන්නේ දැන් අවුරුද්දක් වගේ කරගෙන. එතකොට කරවල කියන්නේ කාලයක් අපිට තියාගන්න අවශ්‍ය දෙයක්. කොහොමද සුරක්ෂිතභාවය ඒකේ කඳ සුවඳ දැනෙන විදියට කොහොමද මේක සුරක්ෂිත යවන්නේ කොහොමද උපක්‍රම දාගෙන තියෙන්නේ? කරවල ගත්තොත් එන්න කරවල තියෙන වර්ග දෙකක්. ඒකට සාමාන්‍ය පරිදි වේල දෙනවා. අනිත් එක හැබරු මොහොතේ වේල කරවල. ඇත්තටම මම ව්‍යාපාරයක් වශයෙන් තෝරගෙන තියෙන්නේ හැබරු මොහොතේ වේල කරවල. ඒ කරවල විතර වාගට්ටයක් තියෙනවා. විල්ලුවක් තියෙනවා. ඒ කරවල බය නැතුව මාසයක් තුනක් එකමාරක් බොක්ස් එකේ ඇතුලේ කිසිම කස්ටයක් නැතුව තියාගන්න පුළුවන්. එතකොට තැපැල් කාර්යාලය අපේ තැපැල් මහත්වරු කොහොමද ඔබට මේ කාර්යය තුළ ව්‍යාපාරය සාර්ථක කරගන්න ලබන උත්සාහය? ඇත්තටම සහායකත්වයක්. මුලින් ව්‍යාපාරය පටන් ගන්න කලින් ඇවිල්ලා කතා කරන විදිහට අද වෙනකම් මගේ සේවාව විදිහට ලබා දෙනවා. ගමේ කන්ට්‍රෝල් මට ලේසි මගේ ව්‍යාපාරයේ අවශ්‍ය බඩු අවශ්‍ය භාණ්ඩ සියලු දේ රැකගෙන ලේසි. ඇයි මෙතන මේ සිකුණා මාත්‍රි සියලු සේවාව ලබා දෙනවා. ඇත්තටම හොඳයි. දැන් ඔබ කොරියාව විතරයිද මේ සඳහා තෝරගෙන තියෙන්නේ? ඔව් කොරියාව ජපාන් දෙකම යනවා. හා. එතකොට මේ සේවාව පිළිබඳව සැලෙන්නකටපත් වෙනවා. ඔව් අනිවාර්යයෙන්. එතකොට දැන් මේ විදේශ පාර්සල් පිළිබඳව අපි කතා බහ කළේ ව්‍යාපාරිකයෙක් විදිහට අපි දන්නවා ඔබ මේ ලංකාව තුළ මේ ව්‍යාපාරය කරගෙන යනවා. ඒ ක්‍රමවේදය කොහොමද ක්‍රියාත්මක කරන්නේ තැපැල් කාර්යාලය? සාමාන්‍යයෙන් මගේ ඉල්ලුම තියෙන්නේ ලංකාවට එනම් සාමාන්‍යයෙන් රත්නපුර අපිටිපිටිය මහා මොගලවරේලිය ඒ වගේ ප්‍රදේශවල සාමාන්‍යයෙන් පාසල් 10-15 දවස් දෙනවා. දේශීය ව්‍යාපාරය සඳහා ඔබ තෝරගෙන තියෙන්නේ මොන සේවාවද? COD ස්පීඩ් සේවාව නේද? එතකොට ඒ සේවාව පිළිබඳව ලංකාව තුළ ඕනෑම ව්‍යාපාරිකයෙකුට මේ තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න කියන්නේ මේ කමිටුවේ හොඳයි. හොඳයි. ලැප්ටොප් පාසල් දිනකට පාසල් 10-15 කරන දැන් 20,000 ටයිම් තියෙනවා. ඒ ටයිම් වල මම ගිහින් කතා කරා පොලිස් සර්විස් වලට වලට ඒ ගිහින් කරනවා බයිමොත් එක්ක ඉතින් පරිදෝරුවේ සාධාරණ මිලකට කිලෝ එකකට අදාළ පුස්කිරන් දවස් දෙකක් කරනකොට ඒ අවශ්‍ය බාණ්ඩ ලබා දෙනවා. මම ඇත්තට මේක ගැන සතුටු වෙනවා. මම ඒකින්දගේ තෝරගත්තේ තැපෙතල. දැන් ව්‍යාපාරික ව්‍යාපාරිකව අපේ ලංකාව තුළ ඕනෑ තරම් ඉන්න පුළුවන්. දේශීය සහ විදේශීය වශයෙන් තමන් ළඟ තියෙන නිෂ්පාදනය කොහොමද පිටත් කළේ යවන්නේ කියන කාරණේ දැනගන්න. ඒ අයට මොනවද කියන්න තියෙන්නේ? මොකද ලංකාවේ මොකද ප්‍රදේශයෙන් කොහොමද තමයි කියන්නේ සර්විස් එක. ඒ සර්විස් එක කතා කරද්දී අත්දැකීම කම්පියුටර් කරනවා ටේබල් මෙතන තමයි අපිට අවශ්‍ය නියම දැනගන්න. ඒත් අපේ වාහනය සාධාරණ මිලකට අවශ්‍ය පාරමිතිය ලබා දී. ඇත්තටම වස්තු ලබා දෙන විදිහට කොහොමද? තැපැල් සේවාව ගැන සෑහීමකටපත් වෙනවා. ස්තුතියි. ඉතින් අපි අද ආවේ නාපුල ගමට. EMS සේවාව, COD සේවාව, ස්පීඩ් පෝස්ට් සේවාව කොහොමද මනස ජනතාවට අපේ සේවාව ලබා දෙන්නේ කියන කාරණය පිළිබඳව කතා බහ කරා. ආයෙත් දවසක හම්බෙමු.